කපුටෙක් ලස්සනයි කිව්වම මීට වඩා හිතන්න තිබුණා. අද කතාව පුංචි කපුටා සහ කපටි පූසා. ඔන්න එක මතක දවසක හරිම දඟකාර පුංචි කපුටෙක් හිටියා. එයා දවස පුරාම කරන්නේ ආසෙ පියාඹන ගමන් රස කෑම හොයන එක. එකපාරටම ඔන්න කපුටා දැක්කා බිම තියෙනවා ලොකු සුවඳ හමන පාන් කෑල්ලක්. "වව්! මට දියව කෑමක් හම්බුණා!" කියලා කපුටා ඉක්මනට ඒකත් අරගෙන ගහ උඩට ගියා. ඒ වෙලාවේ ගහ යටින් හිමින් පූසෙක් ආවා. මෙයා හරිම කපටි. පූස බැලුවා කපුටගේ කටේ තියෙන පාන් කෑල්ල දිහා. එයාගේ කටට කෙලත් ඉනුවා. පූස කල්පනා කරා කොහමද මම මේ පාන් කෑල්ල ගන්නෙ? එතකොට පූස බොරු හිනාවක් දාලා මෙහෙම කිව්වා. "අනේ කපුටු හාමි, ඔයාද මොන තරම් ලස්සනද? ඔයාගේ කළු පිණියාටු දිලිසෙනවා. ඔයාගේ හොඳත් හරිම ලස්සනයි ඇති නේද? මන්ට ඒක සින්දුවක් කියලා පෙන්නන්නකෝ." කපුටට මේ කැව්වම හරිම සතුටුයි. එයා හිතුවා ඇත්තනේ මම හරිම ලස්සනයිනේ කියලා. ඉතින් කපුටා තටු දෙකක් ගහලා සින්දුවක් කියන්න ලෑස්ති වුණා. "කා කා කා." අයියෝ! කපුට කට ඇරපු ගමන් පාන් කෑල්ල සූස් ගාලා බිමට වැටුණා. පූසා එක වැටෙනකම් තමයි හිටියේ. ඉක්මනට පාන් කෑල්ල කටින් අල්ලගත්ත පූසා "ස්තුතියි කපුටු ආමි, සින්දුව නම් මරු. හැබැයි පාන් කෑල්ල ඊටත් වඩා මරු" කියලා වලිගයත් වනවන බල ගියා. කපුටා දුකින් බලාගෙන හිටියා. මේ කතාවෙන් ගන්න තියෙන පාඩම තමයි අනුන් කරන්න බොරු ප්‍රශාවලට රැවටෙන්න එපා.